ජපානයේ ශ්‍රී ලංකාවක පුරවැසියන් අහන ප්‍රශ්නයක් තමයි ජපානයේ පුරවැසි බව ලබා ගත්තම ඔබට ලංකාවේ පුරවැසි බව අහිමි වෙනවා. එතකොට ඔබට තියෙන දේපල වලට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ. විශාල වශයෙන් අහන ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් අපිට තිබෙන පනත තමයි ලංකාවේ 2014 අංක 37 දරන ඉඩම් සන්තකේ පැවරීම හා සීමා කිරීමේ පනත. මේ පනත 2014 පනත සංශෝධනය වෙන අවස්ථා දෙකකදී පමණ. ඒකමයි 2017 වසරේ 2018 වසරේදී. අදට තියෙන නීතිය තමයි ඔබ ලංකාවේ පුරවැසියෙක් වෙන අවස්ථාවන විට ඔබට තියච්ච දේපල. ඒ වගේ විශේෂයෙන් ඔබට ඔබේ ලාංකික ඔබගේ පියා වෙන්න පුළුවන්, ඔබේ සීයා වෙන්න පුළුවන්, ආච්චි වෙන්න පුළුවන්. ඔබට පවර්ණ දේපල. එතනට කියන්නේ ළඟම ඥාතියට පවර්ණ දේපල පැවරීමේ හැකියාව තියෙනවා. list of kin කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබට කිසියම් අවස්ථාවක ඔබ ජපානයේ පුරවැසියෙක් වෙලා ඉන්නවා. නමුත් ලංකාවේ ඔබගේ මියගිය පියාගේ හෝ මවගේ දේපල අන්තිම කැමති පත්‍රයක් රහිත හෝ සහිතව ඔබට පැවරීමට තියෙන අයිතිය තිබෙනවා. ඒ නිසා අපිට බියක් ඇති කරන්න අවශ්‍ය නැහැ. ජපානයේ පුරවැසියෙක් වුණා කියලා ඔබට උරුමයෙන් ලැබෙනා වූ දේපල වලට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.